වල මේ ගානට හර ගන්න ඕනේ. ඊට පස්සේ මේ මකුලට අකෝටු ඉඳපුවාම යට මේ අල්ලන මොල් එක. ඒක දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. රටට. අනවශ්‍ය විදියට කොන්ක්‍රීට් කණු වලට ඒවට වීදම් කරන්න ඕනේ නැහැ. වැඩ කරද්දී අමාරුයි. ඉතින් මේ බලන්නකො. අත්තර කරකට දානවා. තුවාල වෙලා. ඒක ඉතින් මොනවද කරන්නේ? කරන්න දෙයක් නැහැ ඉතින්. ගොවියා කියන්නේ අමුතුම පුද්ගලෙක්. මේ රටේ ගොවි ජනතාව ඇත්තටම මාරු දුකක් මේ තමන්ගේ මහන්සියෙන් හරි හම්බ කරලා රටේ ජනතාවගේ ඒ කුසගින්න නිවන්න යම් තරමකින් හරි දායක වෙනවා කියන්නේ ඒක කියන්න වචන නැහැ. ඒ තරම් ශ්‍රේෂ්ඨ රැකියාව තමයි මේ ගොවිතැන කියන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ගොවිතැන කරනවා නම් වැට කඩළු ටික හොද ගන්න තමයි ඉස්සෙල්ලාම ඕනේ. මොකද සත්තුන්ගෙන් සොරසතුරුන්ගෙන් ආරක්ෂා කරගන්න අනිවාර්යෙන් ඉස්සෙල්ලාම වැටක් තියෙනවා. මට ෆෝන් නැද්ද? මට ඩිලීට් කරන්න. චූටි ගොවි මාත්‍යක් ආවද? කොහෙද නම කොහෙද එන්නේ? මොකද කරන්නේ? කොහෙද නම? වීඩියෝ කරන්නම් පුතාගේ.